මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා ඔයාගේ කලින් Facebook account එකේ password එක අමතක වෙලා තිබුණා නම් ඒ කියන්නේ ඒ password එක අමතක වෙලා අලුතෙන් account එකක් හදන්න වෙලා නැහැ. ඒ කියන්නේ කලින් account එක ගන්න බැරි නම් මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා මේ password එක ආයෙමත් බලාගන්න කොහොමද කියලා. ඉතින් මතක ඇතුව මේ වීඩියෝ like කරන්න, comment කරන්න. ඒ වගේම තමයි channel එකට අලුත් කෙනෙක් ඉන්නවනම් subscribe කරගෙන අපි යමු අද වීඩියෝ එකට. ඉතින් මම මේ කරන දේවල් හරියටම ඔයාගේ phone එකත් හදා ගන්න ඕන. ඔයා මෙන්න මේ විදිහට ඔයාගේ phone එකේ තියෙන settings app එක open කර ගන්න ඕන. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ phone එකේ තියෙන settings app එක open කරගන්නවා. හරි ඊට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මෙතනින් හොයා ගන්න ඕන මේ එහා පැත්තෙන් වැටෙනවා වගේ password and account කියන මෙන්න මේක. ඉතින් ඔයාට පුළුවන් මෙන්න මේ විදිහට password and account කියලා search කරලා ගන්න. එහෙම නැත්නම් මෙන්න මේ විදිහට Google accounts එහෙම නැත්නම් password account කියලා තියෙනවා නම් අන්න ඒකට යන්න. ඒකට ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ Facebook කියලා තියෙනවා. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මගේ මෙන්න මේ විදිහට Facebook කියලා පෙන්නනවා. ඉතින් මෙතනින් කිසිම setting එකකට යන්න බෑ. කියන්නේ Facebook කියන එකේ setting වලට යන්න බෑ. ඔයා දැන් කරන්න ඕන මෙන්න මේ search bar එකේ එහා පැත්තෙන් වැටෙනවා වගේ password manager කියලා type කරගන්න ඕන. ඉතින් ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මෙතනින් තියෙනවා password manager කියලා. ඔයා මෙන්න මේක උඩ එකපාරක් touch කරගන්න ඕන. ඉතින් මෙතනින් search කරලා password manager වලට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට මෙතනින් බලා ගන්න පුළුවන් Facebook කියලා තියෙනවා. ඔයා කරන්න ඕන මෙන්න මේ Facebook කියන එක උඩ එකපාරක් touch කරගන්න ඕන. මෙන්න මේ විදිහට තියෙන එක. ඊට පස්සේ ඔයාගේ phone එකේ password එකක් තියෙනවා නම් ඒක ගහන්න. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට Facebook කියලා මෙන්න මේ වගේ account තුනක් තියෙනවා දැන්ටමත් මගේ. ඉතින් මගේ phone එකේ account තුනක් තියෙන හින්දා තමයි මේ විදිහට account තුනක් පෙන්වන්නේ. ඔයාගේ phone එකේ තියෙනවා නම් එක account එකක් මෙතනින් මෙන්න මේ වගේ එකයි පෙන්වන්නේ. ඊට පස්සේ ඔයාලට මේකේ password එක බලා ගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාගේ phone number එක ඉස්සරින් පෙන්නනවා. මේ විදිහට password එක තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වගේ icon එකක් තියෙනවා. ඔයා මෙන්න මේක උඩ එකපාරට touch කරාට පස්සේ ඔයාගේ phone එකේ තියෙන password එක. ඒ කියන්නේ කලින් Facebook account එකේ password එක ඔයාලට එතනින් බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට password එක වෙනස් කරගන්නත් පුළුවන්. එතනින්ම edit කියලා icon එකක් තියෙනවා. ගෙනාවු වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්නේ නැති කියලා වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් like කරන්න. ඒ වගේම ඔයාගේ අදහස් පහලින් comment කරන්න. ඉතින් ඔයා මෙන්න මේ විදිහට comment කරොත් තමයි මේ වීඩියෝ එකේ වැරදි හොඳ අඩුපාඩු මේ හැමදේම බලා ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් පහලින් comment කරන්න. ඒ වගේම මේ channel එකට අලුත් කෙනෙක් ඉන්නවා නම් දැන්ම subscribe කරලා එකතු වෙන්න. ඉතින් මේ වගේ අලුත් වීඩියෝ ඔයාලට එතකොට ලබා ගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. මේ වගේ අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. thank you වීඩියෝ එක බලුවට.